guys සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලා ආයෙ වතාවක් ඔයාලට පේන අද මම ඔයාලට දෙනවා සුපිරි වීඩියෝ එකක් කට්ටිය ඔයාලට පේන තව දෙයක් තියෙනවා මම ගේම් එකට මොඩ් එකක් දාගත්ත අනිකරන් ගේම් එක මොඩ් එකක් ඔයාලට මේ මොඩ් එක දාගන්න ඕන නම් මගේ කමෙන්ට් එකක් දාලා තියන්න මේක තමයි මොඩ් එක මේකේ මොඩ් එක කියන්නේ මම දාගත්තේ සල්ලි දිනවා බිලියන ගණක් සල්ලි ඉවරුනොත් එහෙම අතන gift point එක බුට පස්සේ මේ ආයෙ තියෙන ගානම ආයෙ පිරෙනවා වීඩියෝස් වලට යන්නේ අද අපි යන ලොකේෂන් එක ගියොත් කිව්වා අපි ලොකේෂන් එක යන යන්නේ හැංගිලා තියෙන හෝටලයක් බලන්න What? Bro, what are you talking about, man? යන්න කලින් පොඩ්ඩක් බස් එක පෙන්නන්නම් ඔයාලට මම මේක දැන් අද මගේ බස් එක බස් දෙකක් දාන් තියෙනවා මේ තමයි රෙඩ් ආරෝ බස් එක තව බස් එකක් තියෙනවා ඒ බස් එක ඊළඟ වීඩියෝ මම ඔයාලට කියන්න ඔයාලා බලන්න බස් එක කියලා දැන් මම වීඩියෝ එකක් පොඩ්ඩක් ඇතුලේ පෙන්නන්නම් ඔයාලට ඕන මේක තමයි බස් එකේ එළිය තත්ත්වය ඉතින් තමයි තියෙනවා වන් ඩ්‍රයිවර් එක ගත්තා Red Arrow සුපිරි බස් එකක් ඇතුළේ පෙන්වන්න ක්‍රමයක් තිබ්බ මට මතක නෑනේ පොඩ්ඩයින් කට්ටිය මේ වීඩියෝ බලලා හොදන ලයික් කරන කමෙන්ට් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා දාලා හෙල්ප් එකක් දෙන්න මේක තමයි ක්‍රමය අපි ඇතුළට ගිහලා බලමු බස් එක ආලා ටීවී එකකුත් තියෙනවා ඉතින් බස් එකේ මේ තමයි ටීවී ඔෆ් කරලා දින් දැන්න ඉස්සර පැත්තෙන් බලුවා අපි පොඩ්ඩක් ඇතුළට ගිහලා බලමු ඇතුළට ආයෙත් සීට් එක අම්ම කොහොමද උඩ වහලේ කොහොමද ලයිස් සිස්ටම් එකක් තියෙන පිටපස්සේ බෆල් වගේක් තියෙනවා ආයෙ පිටපස්සේ දිග සීට් එක මේ සෝෆා වගේ සීට් එකක් තියෙන්නේ සුපිරි බස් එකක් ඉතින් ආයෙ මේක මේ බස් මොඩ් එක නම් මම දාගත්ත අනිත් එක මේ බොඩි කිට් එකක් දාගත්තේ ඔයාලත් මේක දාගන්න ඕන නම් මට ඕන නම් කියන කමෙන්ට් එකක් දාලා මම ඊළඟ වීඩියෝ එකේ විදිහට ඔයාලට ගේන්නම් මේ බස් මොඩ් එක දාගන්න විදිහ කියලා දෙන එකක් පොඩි ගේම් එකක් තියෙන ඊසි ගේම් එකක් තියෙන මේක තමයි මගේ බස් එක බුදු පිළිමයක් කියනවා තියෙන අපි යනවා දැන් අපේ ගමන යම්මන්නේ ඉතින් බස් එක යන්කෝ ඉතින් අපි යන්නේ අද හැංගිලා තියෙන හෝටලේ බලන්න හරි ගයිස් අපි යම් පොඩ්ඩක් පල් ලොකේෂන් පටන් ගත්තා වන්දගත් අවුලන්න ගණක් නැහැ 96ක් තාම තියෙනවා හෙල්ත් එක බස් එකේ ඔයාලා මේ වීඩියෝ බලන්න මොකද ස්කිප් නොකර බලුවොත් ඉතින් යන්න පුළුවන් හේතුව ඔයාලා දන්නවා ඉතින් මගේ වීඩියෝ වල හැමදාම කියනවා වගේ ඒ ලොකේෂන් එකේ ඒ වගේ දියක් තිබ්බ කියලා හිතා ගන්න බෑ ඒකෙන්ද ඔයාලා ස්කිප් නොකර මේක බලන්න හරි ගයිස් ඔය වීඩියෝ එක කමෙන්ට් කරලා ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා දාලා හෙල්ප් එකක් දෙන්න ගයිස් සබ්ස්ක්‍රයිබ් 188යි තාම අපි ඉක්මනට 200 ගාමු ඊට 300 ගාමු ඊට 1000 ගාමු පිට පුළුවන් පොඩ්ඩක් දරක් ගන්න තියෙන මැප් එක වෙන විදිහට මේක යන්න ඕනේ කෙලින්ම පැත්තෙන් දානවා ලකුණට මේ පොඩි පාරෙන් දාලා තමයි අපිට මේ හරවන්න තැන් ගන්න තියෙන්නේ දාලා යන්න මේ අපේ උදේ පාන්දර ඉන්නක් තියෙන්නේ කලින් රෑ දැන් නම් පොඩ්ඩක් පායන ගමන් තියෙන්නේ මේ ට්‍රැෆික් එක ඕන් පාරක් දැක් ගාව යන්නද යන්නෙත් නෑ කට්ටිය ඒකට තල්ලු කරාම යන්න මේ මෙතනින් දා ගන්න ඕනේ දැන් මැප් එකේ දින විතර අන යන්න ඕනේ අපි දැන් වම් පැත්තට අපි දැන් ඉන්නේ දකුණු පැත්තට පොඩි මේ පාලමක් තියෙන තව පාලමක් මේ පාලම තමයි පාර යන්න මේ පාලමස්ථා පාලමක් තියෙන මෙතනින් දා ගන්න ඕනේ වමට තා බොඩ්ඩෙන් එක විශ්ලවම් කෙලින් යන්න මොනවාද කට්ටිය කරන්නේ කතරවල්ල ගන්නේ හරි මෙතනින් අපි දා ගන්න වමට මීට කප්පග පේනදී වලට දකුණු පැත්තේ බෝට් එකක් නවත්තලා තියෙනවා පොඩ්ඩ වයින් සීන් එකකුත් තියෙනවා දවල්ලාම තමයි බෝට් එක ලස්සනට පේනවා වතුරේම නිල් පාටට පට්ට ලස්සන ලොකේෂන් එක. ඔව් තනුත් දාගන්න ඕන ඔබට.
මෙතන මම දැම්මම පස්සේ පොඩ්ඩ දුර යන්න තියෙන්නේ. පොඩ්ඩ දුරයි කොට මේ තාරපාර පොඩ්ඩ දුරට ඕෆ් රෝඩ් එක පොඩ්ඩ දුරක් යන්න තියෙනවා. එච්චරයි. ඔය ඉතින් මං ගානේ පාලම. මේ පාලම තමයි පට්ට පාලම. පට්ට කියන ලස්සන පාලම අරකට වඩා. ඔයාලට මෙතනත් වෙන ති බෝට් තියෙනවා අතර වටේ. ඔන්න නම් මේ පාලෙන් එහා පැත්තට ගියාම පොඩි දූපතක් වගේ සීන් එකක් තියෙනවා. මේ දූපතේ තමයි තියෙන්නේ අර හෝටලේ. පොඩ්ඩක් යම්බන්නේ හෝටලේ ගැන ගන්න පොඩ්ඩක්. පොඩ්ඩක් වදිනවා කියන හිමිනේ මම ඔයාලට පෙනේ මගේ වාහනේත් තව පොඩ්ඩකින් වදිනවා වදිලා. එල්ල පොඩ වදින්නෙත් නෑ. ඉතින් වදිනවා. ඉතින් අලුත් වාහනේ වදිනවා කොහොමද ඉතින්? ඔන්න වැදුනා guys. එකින් ඔන්නවානේ දැන් මෙතන දැන් මගේ ඩ්‍රයිවිං වන් ප්‍රයිස් හිමින් යන්නේ ඈ. සබ්ස්ක්‍රයිබ් කරලා දාලා හෙල්ප් එකක් දෙන්න කට්ටිය. මගේ වීඩියෝස් බලන්න, කමෙන්ට් කරලා ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ බස් මොඩ් එක දාගන්න කැමති මේ කමෙන්ට් එකක් දාන්න. දැන් මොකද ලගයි ලොකේෂන් එකට අන්තිම ටික ගාන ඉන්නද? තව වංගු දෙක guys, වංගු දෙකයි. මම මේ තව මොඩ් දාගන්නවා. තව තියෙනවා බස් ඉතින් මේකට දාගන්න පුළුවන් කීකව තියෙනවා සූරංගනා විදම ආරම තියෙනවා. ඉතින් මම දැන් දාගත්තේ රෙඩ් ඩොර් එකයි මේ ෆයර් පුඩි කිට් එකයි දැන් දාගෙන තියෙන්නේ. ඔයාලා මම බලාගෙන ඉන්න වීඩියෝස් වල ගේනේ. අනකවල් දැක්කද දැන් මගේ වීඩියෝ YouTube වීඩියෝ ගේමින් channel එකේ තියෙනවා මේ shorts වගේක් මේ ඩ්‍රයිවර්ලගේ නටුම් ටිකක්. එක ඩ්‍රයිවර් එක නටුම් තියෙන්නේ. මේ ඩ්‍රයිවර් එක නම් කැතනටුමක් තියෙන අනිත් එක තමයි ලස්සන නටුම් තියෙන්නේ. මේක තමයි බලන්න හෝටලේ. යම්මන්නේ ලයිට් නම් දාලා තියෙන බයි වාහනට උතර කරලා තියෙන බයි දොරවල් වහලා තියෙන. යන්න බෑ. අපි මෙතන වහිමු. තව පොඩ්ඩක්. මේ බස් එක guys. පාරක් නේ බස් එක නම් ඉතින් ආයේ. මේ තමයි guys හෝටලේ. අපිට තුලට යන්න දෙන්නේ නැහැ. ලයිට් එකම දාලා තියෙන වාහන තියෙනවා දෙක තුනකුත්. හැබැයි අපිට යන්න නම් විදියක් නැහැ මේක තුලට. එයා මේ හෝටලේ පිටිපස්සේ පැත්තේ ගිච්ච හෝටලයක්. මේ කැලෑවක නෙවෙයි මේක කවුරුත් නැහැ. පාල හෝටලයක්. කවදාවත් හැමදාම ආවත් ඔය වාහන ටික තමයි උතර තියෙන්නේ. මම guys වන්නව හෝටලයි. මගේ වීඩියෝ එක හොදලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා හෙප්පෙන්න කට්ටිය බයි ඊළඟ වීඩියෝ